අපි පහත සඳහන් මාර්ග වසා තබන බව ඉතාමත්ම කාරුණිකව මහජනතාවට දැනුවත් කරනවා. ජේම්ස් පීරිස් මාවත ජිනරත්න මාවත හන්දියෙන් ජිනරත්න මාවතට ඒ කියන්නේ විහාරස්ථානයේ දෙසට ඇතුල් වන්නට හැකියාවක් නැහැ. ඒ වගේම ඔබට මතකයි ජිනරත්න මාවත හුණුපිටිය වැවපාර හන්දියෙන් විහාරස්ථානයේ දෙසට ඇතුල් වන්නට ඔබට හැකියාවක් නැහැ. ඒ වගේම ජිනරත්න මාවත අපි කියනවා හුණුපිටිය පාර එහෙම නැත්නම් ලේක් ක්‍රසන්ට් හන්දියෙන් විහාරස්ථානයේ දෙසට ඇතුල් වන්නට ඔබට හැකියාවක් නැහැ. ඒ වගේම පාක් වීදිය ජිනරත්න මාවත හන්දියෙන් ජිනරත්න මාවත ඔබට ඇතුල් වීමට හැකියාවක්. රථ වාහන නතර කර නොහැකි ස්ථාන කීපයක් අපි මහජනතාවට හඳුන්වා දිය යුතුයි. නවම් මාවත විශේෂයෙන් පෙරහැර මාවත, ඒ වගේම රාමනායක මාවත, ජේම්ස් පීරිස් මාවත, ජිනරත්න මාවත, ඒ වගේම ඩෝසන් වීදිය, යූනියන් පෙදෙස, හයිඩ් පාක් කෝනර්, එහෙම නැත්නම් බේබ්රුක් පෙදෙස, පාක් වීදිය, හුණුපිටිය වැවපාර, ඒ වගේම ඔබට මතක ඇති ධර්මපාල මාවත. ගාස්තු අය නොකරන රථගාල් හැටියට තමයි පෝට් සිටි රථගාල, ශැංග්‍රීලා කෝට්ලේ අසර රථගාල, පැරණි MOD මාවත රථගාල, ඒ වගේම ධනපාල මාවත, විහාර මහදේවී උද්‍යාන පෙදෙසේ රථගාල, ඒ වගේම ආනන්ද කුමාරස්වාමී මාවත, ඒ වගේම පාසල් පාර නැවතුම් ස්ථානය සහ වොක්ෂෝල් වීදිය රථගාල සහ කොළඹ සිටි සෙන්ටර් අසල තියෙන පැරණි සතොස පිහිටි හිස් භූමිය ඔබට මතක ඇති. මෙම ස්ථානයන්හිදී ඔබට කිසිදු ගාස්තුවකින් තොරව ඔබගේ වාහනය සුරක්ෂිතව නතර කර තබන්නට පුළුවන්. මේ සියලු කරුණු කාරණා සඳහා සමස්ත පොලිස් නිලධාරීන් 3000කට අධික ප්‍රමාණයක් ඉතාමත්ම කැපවීමෙන් උනන්දුවෙන් රාජකාරී යොදවලා